भंडारी මහත්තයයි මමයි පොඩි ගමනක් යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. මේ දැන්ද නෝනා යන්න හදන්නේ? නෑ බණ්ඩාරි. අපි යන්න කතා වෙලා ඉන්නේ. අපරාධේ අනේ පොඩි ගමනක් යන්නේ. යන වෙලාවේ යන්න තියෙන්නේ ලොකු ගමනක්. මම ඉතින් කියමනට පොඩි කියලා කිව්වට මේක ලොකු ගමනක් තමයි. කොහෙද ඉතින් ලොකු නෝනා ඔය යන ලොකු ගමන? බණ්ඩාරි අපි දැන් වයසේ අග්ගිසට යන මිනිස්සුනේ. යන තැනකට වැඩක් කරගන්නත් එපැයි. මේ ගෙවල් දොරවල් වල වැඩම කර ඉඳලා හරියන්නේ නෑ. මාත් ඔය ගමනට එන්න ඕනද ලොකු නෝනා? බෑ බණ්ඩාරි උඹ මේ ගමන එක්කන් ගිහින් හරියන්නේ නෑ. අනික ලොකු පුතක් ගෙදර ඇවිත් ඉන්නේ. ඔව් ඔය ආපු වෙලාවෙන් ඉඳන්ම අර කාමරේට වෙලා අර මොකද්ද කනේ ගහගෙන තනියම කතා කර ඉන්නේ. ඒ තනියම කතා කරනව නෙවෙයි බණ්ඩාරි. ඔය ෆෝන් එකෙන් කාට හරි යාළුවෙකුට කතා කරනවා ඇත්තේ. ඒකෙන් කමක් නෑ. උඹට පුළුවන් නේ පුතාට කෑම ටිකක් හදලා වෙලාවට දෙන්න. ඔව් ඉතින් කොහොමදත් මම නේ ඉතින් මේ ගෙදර කෑමෝ යන්නේ ලොකු නෝනා. ඒක කොච්චර දෙයක්ද? ඉතින් සනසෙල්ල අපිට මේ ගමන ගිය හැකි. ඒ කියන්නේ ආයේ එන්නේ නෑ. මොසල කතා කියන්න එපා බං. ගිය වැඩේ කරගෙන ආයේ අපි ආපහු එනවා. මොන වැඩේද නෝනා ඔය කරන්ට යන්නේ? බණ්ඩාරි උඹ මේක කායෙක්වත් කියන්න එපා. ඔයා මහා කැලෑව මැද්දේ තියෙනවා හිත එකඟ කරගන්න පුළුවන් තැනක්. ආන්න එතෙන්ට අපි යන්නේ. ඇයි ඉතින් මේ ගෙදර ඉඳලා හිත එකඟ කරගන්න බැරිද නෝනා? කොහේ කරන්නද බං? ඔයා අල්ලපු ගෙදර එකේ ඉන්නකම් මේ ගෙදර ඉඳලා ඔයාගේ දෙයක් කරන්න බෑ. එයාව හිතෙන් අයින් කරුවා නම් ඉවරනේ. උඹට ඔව්ව තේරෙන්නේ නෑ බණ්ඩාරි. ඔය ඉස්සරහත් අපි ඔය ගමන ගිහින් ආවා. එතකොට ඒ පාර හිත එකඟ කරගන්න බැරි වුණාද නෝනා? යසපුරට මගේ හිත තැම්පත් වෙගෙන ආවා විතරයි. ඕකේ හින්දානේ ආයෙත් හිත කඩා වැටුනේ. එතකොට මේ පාරත් එහෙම වුණොත් අන්න ඒකනේ බං මම ඔබට කිව්වේ මට අර වැඩේ කරලා දෙන්න කියලා. අර මූණ කැත කරන වැඩේද? ඔව් ඒක තමයි. බලපන් ඒ වුණාට ඒකෙන් දවසෙන් දවස කිරියම් වෙනවා. උඹට බැරි වුණා ඒ තාමත් ඔගේ පාඩමක් උගන්වන්න. මම මොනවා කරන්නද නෝනා උන්දට කේන්තියෙන් නැතුවට? ඒක තමයි බං කොහොම හරි කේන්ති ගස්සලා ඔය වැඩේ කරපන්. දැක්කනේ ලොකු නෝනා යව කේන්ති ගස්සන්න ගිහිල්ලා කරගත්තු වැඩේ. මං ඒ හින්දාමයි මට කේන්ති කියන එක නවත්ත ගන්න මේ ගමන යන්නේ. ඒ ගෑණිගේ මූණ කැත කරන වැඩේ ලොකු නෝනා හිතින් අයින් කරගත්තා නම් ඔය තරම් කේන්ති යන එකක් නෑ. හැබැයි ඉතින් ඕක කොහොමින් හරි කෙරුවා නම් මට කේන්ති යන එකකුත් නෑ. අනේ මන්දා අප්පා මට නම් මෙව තේරෙන්නේ නෑ. යක්කුන්ට ඔව තේරෙන්නේ නෑ තමයි බං. මේ නෝනා මට නම් දැන් යකෙක් කණ්ඩ බඩගිනි. ඕන් ඉතින් ගෙට ගොඩ වෙනකොටම කනබනේ තමයි. මේ ඉන්නේ යකේ කන එකනේ ඇත්ත. මං ඉතින් නෝනා කියන හැම වැඩක්ම කරනවානේ. අනේ මාව නම් කන්ට එපා ලොකු මාත්තයා. අනේ නිකායින්දින් බං කොහොම බාර වැඩේ කෙරුවද? මොන වැඩේද අප්පා? එක වැඩක්යි මට තියෙන්නේ. කොහොම බාර මගේ පැදුරහංගප එකයි කකුල් දෙක කැඩුවද? වැඩේ කරන්ට කියලා හිතාගෙන මං ඔය ඉසව්වට ගියානේ ලොකු මහත්තයා. ඉතින් වැරදිකාරගේ කකුල් කැඩුවා නම් ලොකු මහත්තයාට එන්න වෙන්නේ කකුල් නැතුව තමයි ඕන්. එතකොට උඹ කියන්නේ පැදුර මම්ම හැංගුවා කියලාද? පැදුර හැංගුවේ නම් ලොකු මහත්තයා නෙවෙයි තමයි. ඒ වුණත් ඉතින් පැදුරේ අයිතිකාරයා ලොකු මහත්තයා නෙවෙයිනේ. ඒ වුණාට බං ඕක මන් නිදාගන්න පැදුරනේ. ලොකු මහත්තයා ඉතින් ඕකේ නිදාගත්තත් ඕක අනුන්ගේ පැදුරක්නේ. ඉතින් මං කොහොමද අප්පා පැදුර අයිතිකාරයාගේ කකුල් කඩන්නේ?